ඔබ දන්නවා ලෝකේ සත්‍යතාවයක් කියලා දෙයක් තියෙනවා. මේ ලෝකේ හැමතැනම මායාව, බොරු, වංචා, කපටිකම. මේ ලෝකේ මේවා තියෙනවා. සත්‍යතාවය කියන්නේ එක සත්‍යය. එක වෙනස් කරන්න බෑ. එක වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය බොරු කරන්න බෑ. බොරුව සත්‍ය කරන්න. බොරුවමයි සත්‍යමයි. අද මේ ඔබට මම කතා කරන්න යන්නේ මේ ලෝකේ මේ සත්‍යතාවය. මේ සත්‍යතාවය සත්‍ය කියන එක අපි කවදද දැනගන්නේ? මේ සත්‍යය තමයි අපිව නිදහස් කරන්නේ. අපිව නිදහස් කර වගේම අපේ රෝගවලින්, බන්ධනවලින්, කොටිවිනවලින් අපිටම නිදහස් වෙන්න පුළුවන්. බොහෝ අය හිතාගෙන ඉන්නේ අතන්ට යන්න ඕන, මෙතන්ට යන්න ඕන, අරයට කියලා යාඥා කරගන්න, මෙහාට කියලා දෙහිගෙඩියක් කපා ගන්න ඕන, අතන්ට ගිහිල්ලා බන්ධනයක් කරගන්න, මෙතන්ට ගිහිල්ලා කොටිවිනයක් කරගන්න ඕන. මේ කොම මායා. මේකටම මිනිස්සු අහු වෙනවා. මොකද අපි අත දීලා ශාස්ත්‍රය අපි දැනගන්න බලන්න. ශාස්ත්‍රයක් කියන්නේ තියෙනවා. ඒ මනුස්සයා අපෙන් මුදල අරගෙන අපි බොරු කියන්නේ. අපිව එතනට අපිව අන්දවන. අපි ඇඳිලා ඉන්නේ. අපි තම පැත්තෙම ඇඳිලා ඉන්නේ. ඒ කියන්නේ අපි බොරුව පස්සේ යනවා වැඩි. සෙනෙහවන්ත දරුවනේ සහෝදරවරුනි, ඔබ මේක තේරුම් ගන්න. ඔබ තේරුම් ගත්තේ නැත්නම් ඔබ හැමදාම මුලා වෙනවා. ඔබ හැමදාම අහු වෙනවා. මේ බොරුකාරයෝ ඔබව දවස් පුරාම රවට්ටන. ඔබ රැවටෙන තාක්කල් මේ බොරුකාරයෝ ඔබව රවට්ටනම හැමදාම. ඒ කියන්නේ මේ අපිට මේ ප්‍රශ්න වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. රෝග වලින් නිදහස් වෙන්න පුළුවන්. බන්ධන වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්. කොඩිවින වලින් අපිටම අපි නිදහස් කරගන්න පුළුවන්. මේ අපිට වෙන කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ මුළු ලෝකෙටම මේ මුළු විශ්වයම පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා. අපි මේ දෙවියන් වහන්සේව අපි හොයන්න ඕන. එයා කොයි වගේ කෙනෙක්ද කියන එක අපි හොයන්න ඕන. දේව වචනේ කියනවා ඔබ සත්‍ය කවදාද ඔබ සත්‍ය දැනගන්නේ? සත්‍ය ඔබව නිදහස් කරනවා කියලා. ඔබ මේ සත්‍යතාවය දැනගත්තු ගමන්ම මේ සත්‍යතාවයට පුළුවන් ඔබව නිදහස් කරගන්න. මොකද බොරුවට තැනක් නැතුව යනවා. ඔබ සත්‍ය දැනගත්තු දවසට මේ බොරුවට තැනක් නැතුව යනවා. ඔබ සත්‍යතාවය දැනගන්නේ නැත්තම්, කවදාවත් ඔබ දැනගත්තේ නැත්තම් ඔබ මුළුමනින්ම රැවටිලා ඉන්නේ. ඔබ සම්පූර්ණ රැවටිලා ඉන්නේ. ඔබ හිතන්නකො අපේ ඉඩම අපි තනක් බලනවා. අපි අක්කරයක අපි තනක් බලලා ගයක් හදා ගන්න ඕන වුණොත් ඒ මිනිස්සු ඇවිල්ලා වටේටම ඇවිල්ලා තනක් දීලා කියනවා මේ අනිත් තැන් වල හරියන්නේ නැහැ. මේ තැන විතරයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට අක්කර භාගයක් විකුණන්න ඕන වුණොත් ඒතකොට තනක් නැහැනේ. ඒතකොට ඒ අක්කර භාගය ගන්න කෙනත් මේකයි. හැබැයි පර්චස් දෙකක් කියන කෙනත් ඒ පර්චස් දෙකක් ඇතුලේ තමයි ගේ හදන්න ඕනේ. පිටතනක ගයක් හදන්න බෑනේ. බලන්න අපි රැවටිලා තියෙන ආකාරය. තව දරුවෙක් හම්බෙච්ච ගමන්ම අපේ උළුවස්සේ අපි දගහනවා. බාලකෙත් ඔස්සේ අපි මේ හිට අපි හිතනවා මේ බාලකෙත් ඔස්සේ අද මේ හිට කියලා ලියපුවාම මේ මොකෙක් හරි බාලකෙක් යක්ෂයා හරි ඒක කියවල බලලා පහවදාට එනවා. එහෙම එකක් නෑ. ඒක බොරුව. ඒක අපිව රවට්ටලා තින්නේ. මොකද උට සිංහල කියවන්න දන්නෙත් නෑ, ඉංග්‍රීසි කියවන්න දන්නෙත් නෑ. ඒක අනිල් වලින් සිංහල එන්න පුළුවන් එන කෙනාට එන යක්ෂයා ඕනම එන කෙනෙකුට ඕනම තැනකින් ඉන්න පුළුවන්. උළුවස්සේ මෙන්නේ නෑ. ඒක අපි බොරුව, තනිකර මායාව. අපි අහු වෙලා හැම පැත්තටම අපි අහු වෙලා යක්ෂයාට අපි අහු වෙලා අපි අර මේ පුවක් ගෙඩිය අර ඉරේට අහු වෙලා වගේ දෙපැත්තටම අපි අහු වෙලා ඉන්නේ. මේකෙන් අපි මිදෙන්න ඕන. අපි සම්පූර්ණ මේකෙන් එළියට එන්න ඕන. සම්පූර්ණ අපි එළියට ඇවිල්ලා බලන්න ඕනේ. ලෝකෙ දිහා බලන්න ඕනේ. විවෘතව අපි බලන්න ඕන. අර ළිඳේ ඉන්න මැඩියා වගේ ළිඳස් ඉඳගෙන උඩ බලනකොට ලෝකෙ මෙච්චරයි කියලා තමයි ඔකේ හිතේ. එතනින් එළියට ඇවිල්ලා බලන්නකො මේ ලෝකෙ සෑම දෙයක්ම අපි තේරුම් ගන්නවා.
අපි යම් ආගම් වල යම් දේවල් වලට අපි හිර වෙලා ඉන්නේ. ඒ අර කූඩුවට දාලා ඒ කූඩුවට දාපු ගිරව හෝ මොකෙක් හරි සතෙකෝ කූඩුවට දැම්මම ඒ අයිතිකාරය ඒ දෙන දේ විතරයි කාගෙන වීගෙන ඉන්නේ. වෙන දෙයක් ගන්න බෑ. ඒ වගේ අපි යම් දේවල් වලට අපි හිර වෙලා ඉන්නේ. අපි අහු වෙලා ඉන්නේ. අපිට දෙන දේ විතරයි. අපි නිදහස් වෙන්න ඕන. නිදහස අපි එළියට ඇවිල්ලා බැලුවා නම් අපිට ලෝකේ දේවල් අපිට දැනගන්න පුළුවන්. තව ගොඩාක් දේවල් තියෙනවා අපිට දැනගන්න. ඒ වගේම යනකොට කොහේ හරි පිට වෙනකොට ඌනේ හරි චිචි ගාලා කද්දයක් ගත්තම අපි කියනවා අපිට අසුබයි. ඌසෙක් බලලේ අනින්න බෑ අසුබයි. අපි මොන දේවල් වලට අපි අහු වෙලා ඉන්නේ කියලා හිතාගෙන අපි ගොඩාක් දේවල් වලට අහු වෙලා ඉන්නේ. බොහෝ දේවල් වලට අපි අහු වෙලා ඉන්නේ. අපි මේකේ නිදහස් වෙන්න අපිට උවමනාවකුත් නැහැ. අපි නිදහස් වෙන්නේ නැහැ. මොකද අර කතාවට කියන්නේ අර දින දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා. ඒ දින දේ කාලා අපි වෙන දේ බලාගෙන ඉන්නවා. අපි යමක් හොයන්න. අපි නිර්මාණය අපි හොයලා බලන්න ඕන. මේ දෙවියන් වහන්සේ කියනවා මේ සොයන මනුස්සයාට තමයි හම්බ වෙන්නේ. මේ සොයන්නේ නැති මනුස්සයාට හම්බ වෙන්නේ නැහැ. මේ අපි හද සත්‍ය දන්නවා දෙවි කෙනෙක් ඉන්නවා ජීවමානයි. ඒ දෙවියන් වහන්සේ මොකද මේ අපිට මේ ඕන ප්‍රශ්න කරදර මේ හැම දෙයක්ම ගේන්නේ වෙන කවුරුත් නෙමෙයි මේම ගේන්නේ යක්ෂයා. ඒ යක්ෂයා ඒව ගෙනල්ලා යක්ෂයා තමයි අපිට නැවතත් අපිට කතා කරන්නේ ඔබ මේකේ නිදහස් වෙන්න අතන මෙතන මොකද ඌට ඕන ප්‍රශ්නේ ගෙනල්ලා ඒ ප්‍රශ්නෙට විසඳුමක් ඇටියට ඒ තියෙන දේපොළ පිට මුදල් මේව කොහොම ඉවත් නැති කරලා අපිව මහ පාටම දාන්නේ. රෝගය ගේන්නේ ඌ තමයි. ඒ ප්‍රශ්න ගේන්නේ යක්ෂයා. කරදර ගේන්නේ යක්ෂයා. මේ හැම දෙයක්ම ගෙනල්ලා ඉවර වෙලා අන්තිමට ඒව නැති කරගන්න කියලා යක්ෂයා ගාවට තමයි හරින්නේ. මොකද බොහෝ අය මේ මන්ත්‍ර කුඩු වින ඕනියා මේ කොහොම මේව කරන්නේ යක්ෂ බැරි. යක්ෂ බන්ධන. යක්ෂයව බැඳගෙන. එතකොට මේ යක්ෂයා වෙලවන්න අපි යක්ෂයා ගාවටමයි යන්නේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොකද නුවරකට නුවරක් එරෙහිව තිබෙති ඒ නුවර පවතීද නිවසේම වැටියන් නිවසට විරුද්ධව ඒ නිවස පවතීද පවතින්නේ නැහැ. මේවා බොරු මේවා මායාව. එතකොට අන්තිමට රෝගත් එතනයි ප්‍රශ්නත් එතනයි කරදරත් එතනයි සිද්ධ වෙච්ච එකම දේ තමයි මේ තිබිච්ච සංහතියම නැතුව කියලා. අවසාන මොහොතේ අපි එතනින් එහාට අපිට වියලම් කරන්න දෙයක්වත් නැහැ අපිට යන්න තැනකුත් නැහැ කරන්න දෙයක්වත් නැහැ අපි දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ කාගාවට යන්න ඕනේ කියලා දන්නේ නැහැ මොනවද නැහැ මේකට විසඳුම තියෙනවා අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තිබුණොත් විසඳුමක් තියෙනවා රෝගයක් තිබුණොත් සුවයක් තියෙනවා අසමාදානයේ සමාදානය තියෙනවා මේව හොයන්න ඕන ඒකට තමයි කෙනෙක් ඉන්නේ මොකද යක්ෂයා ජීවමානයි යක්ෂයාට පණ තියෙනවා ඒ වගේම මේ පණ තියෙන යක්ෂයාට විරුද්ධව නැගිටින්න පුළුවන් එකම කෙනා මේ ජේසුස් වහන්සේ විතරයි. අහස පොළොව මවපු දෙවියන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා මේ දැන් මිනිස්සු කියන්නේ නත්තලට ඉපදුනා කියලා. අන්න ඒ නත්තලවතේ කියන ඒ දෙසැම්බර් 24 ඉපදුනා කියන්නේ ඒ ගවලෙනෙක් ඉපදුනා කියන්නේ හරි ගවලෙනෙක් ඉපදුනාත් නැතත් ඒ ජේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මරණ මරණය පරාජය කරලා නැවත නැගිට දෙවියෙක්. ඉතින් ඔබ මේක හොඳට මගේ මේ වීඩියෝ එක මම මේ සත්‍ය විතරම සත්‍ය වදන් මම මේ දෙන්නේ. දේව වචනේ තියෙන දේ මිනිස්යන්ට මේක මේ ආගම කියන එක ඇවිල්ලා මේ මිනිස්සුව හදාගත්ත දෙයක්. මේ ආගම මොකද්ද මේ ආගම? ආත්මය ගලව ගන්නා වූ මාර්ගය. ආත්මය ගලව ගන්නා වූ මාර්ගය. ඒක තමයි ආගම. ඇවිල්ලා මේ අපි මේකෙන් නිදහස් වෙලා අපි ලස්සනට ජීවත් වෙනවා. මොකද අපි මේ මිරිකිලා ඉන්න සෙනඟක් නෙමෙයි. අපි නිදහසේ ඉන්න සෙනඟක්. මේක අපි හිතනවා මට සල්ලි තියෙනවා. මට ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙනවා සල්ලි පුලි බෑ. කරගන්න බෑ. මේ අපි සම්පූර්ණ අන්තිමට මහපාරේ ඇවිල්ලා අපි අනේ දෙයියනේ අන්තිම මොහොතේ කියන්නේ මොකද්ද? වෛද්‍යවරයා මොකක්ද කියන්නේ? අර උඩ ඉන්න දෙයියන්ට තමයි දැන් ඉතින් කියන්නේ. අපිට ප්‍රශ්නයක් අර දුරුවුනම අපි මොකද කියන්නේ? අනේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැද්ද? මගේ ප්‍රශ්නේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැද්ද? එහෙම නේ කියන්නේ. ඒ අපි කියන දේපල වස්තු මේ ඔක්කොම විනාශ වුණාට පස්සේ උඩ ඉන්න දෙයියන්ට කියලා වැඩක් වෙන්නේ නැහැ.
මොකද මම මේකට කියන්නේ මේ වීඩියෝ මම මේ වීඩියෝ ටික දාන්නේ ඔබ මේකෙන් තේරුම් ගන්න. අපිට මේ ගොඩාක් වෙලාවට මේ YouTube එක මේ ඒ වගේම මේ එක Facebook WhatsApp මේවා තියෙනවා. ඒක විනාශයටත් පාවිච්චි කරන මිනිස්සු. ඒ වගේම මෙතනින් මිනිසයන්ට හරි දෙයක් මෙතන තියෙනවා. ඉතින් අපි මේ තුලින් අපි ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. අහුවෙන්න එපා. ලෝකෙට කියලා මුලා වෙන්න එපා. ඔබට කතා කරන්න පුළුවන්. දෙවියන්ගේ වචනේ කියනවා. දෙවියන් දේව දරුවනේ ඔබ මට යාඥා කරනවා නම් මම ඔබට උත්තර දෙනවා. ඔබ නොදන්න මහත් වූ අමාරු දේ මම ඔබට දෙන්නවා. මම මේ ඔබට මේ ගැන කතා කරන්න මම ලොකු කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය මිනිසෙක්. මම සාමාන්‍ය මිනිසෙක්. මට මේ දෙවියන් වහන්සේගේ මුණ ගැහුණා. මම තාගමක හිටපු මිනිස්සෙක්. මට ප්‍රශ්න ආකාරයක් තිබුණා, රෝග තිබුණා. මම යන්නකොට ටැංකරට ගියා. හැමතැනට ගියා. මම යන්න තැනක් නැහැ. අන්තිම මොහොතේ මම පාරටම වැටුණා. නමුත් කිසිම කෙනෙක්ගේ සහනයක්, සුවයක්, සමාදානයක් මොකුත් ලැබුණේ නැහැ. මම බලාපොරොත්තු වෙච්ච එකක්වත් මට ලැබුණේ නැහැ. අන්තිමට මම ප්‍රපාතයටම වැටිලා හිටියේ. ඒ මොහොතේ තමයි මේ අහස පොළව ඉහඳ තාරකා මුළු මේ ඕකෙම මම දෙවියන් මට වුණ ගැන. ඒ නිසා මෙතන සත්‍යතාවයක් තියෙන නිසා තමයි මම අද ඔබට මේක කතා කරන්නේ. දැන් මට මගේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මට පිහිට වෙන්න නිසා තමයි මම මේක මේ YouTube එකේ පවා මම දාන්නේ. මේක කියවලා මිනිස්සුන්ට සුවයක්, සමාදානයක්, ආශිර්වාදයක් ලබා ගන්න. පව් නැත්නම් මේ මිනිස්සු අසරණයි. සුනාමිය ආවා, මිනිස්සු මැරිලා ගියා, කොරෝනාවා මැරිලා ගියා, වසංගත වෙනවා, අයම් වෙනවා කියන බලාපොරොත්තු සුන් වෙලා. මේ සත්‍ය කියන එක අපි හොයන්න ඕන. මේ සත්‍ය හැමතැනම සත්‍යය තමයි. මේ බොරුව හැමතැනම බොරුව සත්‍ය වෙන්නේ නැහැ, සත්‍ය බොරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේක හොයන්න. ඔබ හොයන තරමට ඔබට මේක හම්බ වෙනවා. ඔබ හොයන්න අපි ජීවමාන දෙවි කෙනෙක් ඉන්නවා. එයා ජීවමානයි. ජීවමානයි කියන්නේ ජීවමානයි. ජීවමානයි කියන්නේ ආස්කම් කරනවා. ආස්කම් කරනවා කියන්නේ රෝග සුව කරනවා. රෝග සුව කරනවා කියන්නේ ප්‍රශ්න විසඳනවා. ප්‍රශ්න විසඳනවා කියන්නේ සමාදානය දෙනවා. ඒ මැටි රුපියල් අල්පිලිමයක් නෙමෙයි. ඒ ජීවමාන දෙවියන් වහන්සේ බුදුම දේ කරන දෙවියන් වහන්සේ බුදුම සමාදානයේ දෙවියන් වහන්සේ දෙන්නේ නිතරම මේ දෙවියන් සමාදානය දෙනවා. ආස්තම් කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔබට මේ දෙවියන් වහන්සේ වන්දනා ගන්න හොඳම අවස්ථාවක් එක. මේක ඔබ නරඹනවා නම් ඔබ මේ තුලින් ඔබට මගේ WhatsApp නම්බරේ මම මේක දාලා තියෙනවා. මම ලොකුවට රඟන්නේ නැහැ. මට රඟන්න අවශ්‍ය නැහැ. රඟන්න උවමනාවකුත් නැහැ. මේ සත්‍ය ඔබට මම කතා කරනවා. මේ සත්‍ය ඔබට ලොකු ප්‍රයෝජනයක්. ඕනම ප්‍රශ්නයක්, ඕනම රෝගයක්, ඕනම දුකක්, ඕනම වේදනාවක් ඔබ මේ දෙවියන් වහන්සේට කතා කරන්නේ කොහොමද කතා කරන්නේ? කොහොමද අපි දෙවියන් වහන්සේට කතා කරන්නේ? එයා කොහොමද අපිට උත්තර දෙන්නේ? අන්න එතන තමයි ප්‍රශ්නේ. දැන් මම කතා කරනවා වගේම අපිට උත්තරේ පුතෝනානේ. අපි කතා කරන්නේ අපි ඉස්සල්ලාම අපේ පාපය අපේ දෙවියන් වහන්සේට කියන්න ඕනේ. කොහොමද? යාදිනේ මගේ පව්වලට සමාව දෙන්න. යේසුනේ මට සමාව දෙන්න. මගේ පාපයට සමාව දෙන්න. මේ විදිහට පව්කාරයාගේ යාඥාම දෙවියන් වහන්සේ අහන්නේ නැහැ කියනවා. එතකොට අපි පව් පව් කියලා දීලා දෙවියන් වහන්සේගේ දේව පාමුල අපේ පාපය ඔක්කොම දෙවියන් වහන්සේගේ පාමුල තියන්න ඕන. කියලා අපි නිදහස් වෙන්න ඕන. නිදහස් වෙලා දෙවියන් වහන්සේට කියන්න ඕන. ඔයව මට ඕන. ඔබගේ ආදරය ඕන. ඔබගේ සෙනෙහස ඕන. ඔබගේ කරුණාව මෙන්න මේ විදිහට කතා කරලා බලන්න. දෙවියන් වහන්සේගෙන් උත්තර දෙනවා. හරි ඒ අනිවාර්යයි 100% මම මේ කියන්නේ. මම මොකද මේ දෙවියන් වහන්සේ මම උපතින්ම දැනගෙන ආපු මනුස්සයෙක් නෙමෙයි. අවුරුදු 20යි. අවුරුදු 20න් තමයි මේ ජීවමාන දෙවියන් වහන්සේ මුණ ගැහුනේ. ඒ අවුරුදු 20න් පස්සේ තමයි මේ ජීවමාන දෙවියන් වහන්සේ ගැන මම කතා කරන්නේ. ඒ නිසා මට සුවයක් තියෙනවා. මට සහනයක් තියෙනවා. මට සමාදානයක් තියෙනවා. ඒ දෙවියන් වහන්සේ මොකද දෙවියන් වචනේ කියන තරඟ ඇත්තා වූ මංගල්‍ය භෝජනයකට වඩා සමාදානය ඇතුව වියලි රොටි කෑල්ලක් වෙනවා. මේ සමාදානය ඇතුව වියලි රොටි කෑල්ලක් වේලිච්ච රොටි කෑල්ලක් කාලා බලන්න ඉතින් තියෙන සමාදානය. ලුණු මිරිසුත් එක්කලා ඔබ කාලා බලන්න ලොකු සමාදානයක් තියෙනවා. ගහකන මරාගෙන රෝග ප්‍රශ්න කඳුල දුක වේදනාව රෝගන අපි කුකුළු 10ක් ගෙනල්ලා රොස් කරගෙන කෑවත් එතනයි සමාදානය. ඒ නිසා මේ දෙවියන් වහන්සේ ඔබ කතා කරලා බලන්න. කොහොමද කියලා.
ඊට පස්සේ ඔබ මට කතා කරන්න. ඔබ මට කියන්න. මගේ WhatsApp නම්බර් ඕන පැය 24 මමගේ නම්බරේ වැඩ. 076යි 30යි 63යි 615. පැය 24ම ඕනම තැන ඕනම ඔබ ඕනම ලෝකේ ඕනම තැනක ඉඳලා ඔබ කතා කරන්න. ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් කරදරයක් දුකක් වේදනාවක් ගැන ඕනම මොහොත මගේ දුරකථන අංකය පැය 24ම වැඩ. අවුරුදු ගාණක් කරන නම්බරයක් ඒක. ඒක මම වෙනස් කරන්නේ නැහැ. ඒ පොඩක් අය ගාපේ නම්බරේ තියෙනවා. ඒ නිසා මම වෙනස් කරන්නේ නැහැ. ඒක පැය 24ම වැඩ ඒ දුරකථන අංකය. ඔබට කතා කරන්න පුළුවන්, ඔබට උපදෙස් ගන්න පුළුවන්, මොකක් හරි උපදේශයක් ගන්නවා උමනා වුණොත් කතා කරන්න, කතා කරලා පුළුවන්. ඊට අනේ කොහොමද මේ දෙවියන් වහන්සේ දැනගන්නේ අපිට කියලා දෙන්න. අපිට ආසයි මේ දෙවියන් වහන්සේ දැනගන්න. අපිට ආසයි සන්තෝෂේ, අපිට ආසයි සුවයෙන් ඉන්න. අපිට ආසයි නිදහස් වෙලා ජීවත් වෙන්න. යම් යම් එක ආගම් වලට එක දේවල් වලට කොටු වෙන්නේ අපිට ආසයි ජීවත් වෙන්න. මේ විදිහට කතා කරනවා. මම සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඉන්නකොට ඕනම වෙලාවකට ඕනම මොහොතක උපකාර කරන්න වචනේ දේශනා කරන්න මම සූදානම්. ඉතින් ඒ නිසා මේක ඉතාම වටිනා දෙයක්. අහකරන්න එපා, මිස් කරන්න එපා. මෙතන වටිනාම දෙයක් තියෙනවා ඔබේ ප්‍රශ්නෙට. ඉතින් දැන් ඔබ හිතන්න පුළුවන් මොන ප්‍රශ්නේද? ප්‍රශ්නේ කියන එක ශනික වෙන දෙයක්. ගර්භිණී මව්වරුන්ට විෂජාව පැමිණෙන්නේ කොයි මොහොතේද දන්නේ නැහනේ. ඒ වගේ එන්නේ ප්‍රශ්න එනවා, කරදර වෙනවා, සූටි කොන්දේ අමාරුවක් කෙනෙක් එකමම කියනවා මේකයි ආගේ ලෙඩේ මුකුල වෙලා දැන් කරගෙන අන්නේ ඒ වෙලාවට තමයි ප්‍රශ්නයක් තිබුණොත් විසඳුමක් තියෙනවා උතර මතක තියාගන්න. රෝගියක් තිබුණොත් සුවයක් තියෙනවා. ප්‍රශ්න ඕනම ප්‍රශ්නයකට විසඳුම දෙවියන් කියනවා. ඔබ හොයන්න සම්බුදු. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කියලා නිම කරන්න බෑ. මම අත්දැක්ක මේ ඔබටත් මම අත්දැකපුදී ඔබටත් වත් අරගෙන පුදුම දෙවියන් වහන්සේව ඔබට පුදුම සහනය පුදුම සමාදාන ඒක කියලා නිම කරන්න බෑ. තේරුණා? මගේ නැවතත් මගේ WhatsApp නම්බරේ කියන්න 076යි 30යි 63යි 615. ඉතින් ඔබට මේක කතා කරන්න ඕන නිසා තමයි මේ දේ වචනය මේ YouTube වලින් පවා මේවට කතා කරන්න ඕන කියලා තමයි මම මේ YouTube එක කතා කරත්තේ. කතා කරනකොට මේ තුලින් WhatsApp වලින් ඒකට Facebook වලින් TikTok වලින් මම මේ පණිවිඩ දෙන්නේ. ඇයි? මේක එක්කෙනෙක් හරි මේ දෙවියන් සම්මුණ ගන්න ඕන කියන එක තමයි. ඒ වචනේ කියනවා කිසිවෙක් විනාශ වෙනවා. කිසිවෙක් විනාශ වෙනවට නොකැමති දෙවියන් වහන්සේ කැමති නැහැ දෙයක් කියනවා. අවුරුදු 100ක් ගියත් විනාශ වෙනවට කැමති නැහැ. හැබැයි එක්කෙනෙක් හරි කිසිවෙක් විනාශ වෙනවට නොකැමතිව මම දුබලා කිරි බොහෝ කල් ඉවසනවා. අද හැරිලයි හෙට හැරිලයි මේ මනුස්ස දැන්ගි කියන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබට ඒක ලොකු ශක්තියක්. ඔබට ලොකු ආශිර්වාදයක්. තේරුණාද? ලොකු ශක්තියක්. ලොකු ආශිර්වාදයක්. මේ දෙවියන් වහන්සේ දැනගන්න එක ඕනම තැනක බයිලා කියනවා. ලොකු බලාපොරොත්තුවක් වෙනවා. ඕනම තැනකට යන්න. ඉතින් ඒ නිසා මම මේ වෙලාවට කියන්නේ ඔබ මේ දෙවියන් වහන්සේ කවුද කියන හඳුනා ගන්න. ලොකු ආශිර්වාදයක්.